අද අපි බලන්න යන්නේ ස්පෝකන් ඉංග්ලිෂ් වල ගොඩ දෙනෙක් භාවිතා කරන හැබැයි හරියට තේරුම දන්නේ නැති ස්ට්‍රක්චර්ස් දෙකක්. දැන් ඔයාලට පේන ඇති මේ බෝඩ් එකේ ස්ට්‍රක්චර්ස් දෙකක් තියෙනවා. අපි මේ ලොකු පාඩමක් ඉක්මනට ඉගෙන ගන්න යන්නේ. එහෙනම් මේවා බලන්න එපා ඉස්සලාම. අපි දැන් බලමු මේ ස්ට්‍රක්චර්ස් දෙකේ තේරුම මොකක්ද කියලා. ඉස්සලාම මේ පැත්තේ තියෙනවා අපිට I like to verb කියලා. මේ පැත්තේ තියෙනවා I like verb ing කියලා. එතකොට දැන් ඔයාලට දැක ගමම තේරෙනවා I like කියන්නේ මම කැමති, මෙතනත් I like කියන්නේ මම කැමති. හැබැයි මෙන්න මේ to එකෙන් සහ verb එකෙන් පොඩ්ඩක් මේ ස්ට්‍රක්චර්ස් දෙක වෙනස් වෙලා තියෙනවා. ඔයාලට හොඳට බලුවොත් ඒක පේනවා. මෙතන බලන්න I like to verb කියලා තියෙන්නේ. මෙතන අපි to කියන්නේ ටයන් විදිහට අපි ගමු. එතකොට පොඩ්ඩක් ලේසි තේරුම් ගන්න. ඒ කියන්නේ මේකේ තේරුම අපිට ගන්න පුළුවන් මම කැමති කරන්නට මේ ක්‍රියාව. අපිට එහෙම තේරුම ගන්න පුළුවන්. මම කැමති කරන්නට මේ ක්‍රියාව. ඒ කියන්නේ I like to ඊළඟට එන verb එක. ඒ කියන්නේ මේ verb එක කරන්නට මම කැමති කියලා තමයි කියන්නේ. මෙතනදි තියෙනවා I like verb ing කියලා. ඒකේ තේරුම එන්නේ මම කැමති කිරීමට මේ ක්‍රියාව. හරිද? කිරීමට කියලා කතාවක් එනවා. කරන්නට නෙමෙයි කිරීමට. ඒක වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සලාම මෙන්න මෙතන තියෙන මේ චූටි පාඩමෙන් අපි බලමු. එතකොට අපිට මේ සියල්ලම තේරුම් ගන්න පුළුවන්. අපි බලමු මේ මෙතන මේ verb එක ing වුණාම මෙන්න මේ කිරීමට කියලා උනේ ඇයි කියලා. දැන් මෙතන කරන්නටනේ. to verb කියන්නේ කරන්නට ඒ ක්‍රියාව. හරිද? මෙතන verb එක ing වුණාම කිරීමට මේ ක්‍රියාව කියලා වෙනස් වෙලා තියෙනවා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් මේ ලැන්ග්වේජ් එකේ ක්‍රියාපද තියෙනවනේ. ඒ කියන්නේ verbs කියලා කියන්නේ අපි. ඒ වගේම ළමයි තව තියෙනවා මේකේ ක්‍රියාපදයට ing ස්වරූපේ එකතු වෙලා. හරිද? ඔයාලා දැකලා ඇති ඕන තරම්. ඒතර මේවල තේරුම් චුට්ටක් වෙනස් වෙනවා. මෙන්න මෙහෙමයි එක වෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ පැත්තේ තියෙනවා verbs ටික. read, watch. මේ පැත්තේ තියෙනවා reading, watching කියලා. හරිද? ඉස්සලාම අපි බලමු මෙන්න මේ verb එක. මේ verb එක ළමයි මෙතන මේ තියෙන්නේ මේකේ මුල් ස්වරූපෙන්. ඒ කියන්නේ base form එක. නැත්නම් infinitive form එක. base form එක කියන්නේ මුල් ස්වරූපය. ඒතර මේ read කියන්නේ කියවනවා කියන එකනේ. මේ කියවනවා කියන එකට අපි ing එකතු කරාම ඒක verb ing ස්වරූපයෙන් තමයි ලියන්න ඕනේ අපි. එතකොට ඒක ලියවෙන්නේ reading කියලා. ඒ reading කියලා ලියවන එකට අපි verb ing කියලා කිව්වට ඒකට වෙනම පදයක් තියෙනවා ළමයි. ඒකට අපි ඉංග්‍රීසි වලින් කියනවා gerund එකක් කියලා. හරිද? gerund එකක් බවට පත් වෙනවා කියලා තමයි මේ process එකට අපි කියන්නේ. ඒ කියන්නේ මේ තියෙන සරල verb එකක් නැත්නම් මුල් ස්වරූපයෙන් තියෙන verb එකක් ing එකතු වෙලා ඒ verb එක ing ස්වරූපයෙන් තියෙනවා කියන්නේ ඒක gerund එකක් බවට පත් වෙනවා. ඒක තමයි මේකේ process එක. ඒ gerund එකක් වෙන verb එක ළමයි අපි සාමාන්‍යයෙන් නාම පදයක් විදිහට ගන්නවා. ඒ කියන්නේ මේ verb එකක් ing එකතු වෙලා gerund එකක් බවට පත් වෙනවා. ඒක තමයි අපි verb ing කියන්නේ. ඒ වුණාට ඒකට වෙනම පදයක් තියෙනවා gerund කියලා. හරිද? අපි ඒක තමයි use කරන්න ඕනේ. මෙතන මම මේක ලියලා තියෙනවා. ඔයාලට තේරුම් ගන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. නැත්නම් හරිනම් මෙතන මම ලියන්න ඕනේ gerund කියලා. හරිද? මොකද verb එක ing එකතු වුණාම ඒක gerund එකක් තමයි වෙන්නේ. එතකොට මේ gerund ළමයි සාමාන්‍යයෙන් nouns විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ නාම පද විදිහට වැඩ කරනවා. හැබැයි සිංහල තේරුම චුට්ටක් වෙනස් වෙනවා. බලන්න read කියන්නේ කියවනවා. හැබැයි reading කියන්නේ කියවීම කියන එක තමයි ඒකේ තේරුම. watch කියන්නේ බලනවා. watching කියන්නේ බැලීම. මේක ළමයි සාමාන්‍යයෙන් අපිට මේ කියවීමට බැලීමට කියලාත් ගන්න පුළුවන්. මේ මෙතන අරන් තියනවා වගේ. ඒක අර sentence එකක් හදද්දී අපි ඒ විදිහට තේරුම ගන්නවා. හරි දැන් සරලවම මට කියන්න ඕනේ verb එකකට ing එකතු වුනහම ඒක gerund එකක් බවට පත් වෙනවා කියලා. ඒ gerund කියන ඒවා ළමයි නාම පද විදිහට වැඩ කරනවා. ඒ නාම පද විදිහට වැඩ කරද්දී යන තේරුම තමයි මේ මම සිංහලෙන් ලියලා තියෙන්නේ. watch කියන්නේ බලනවා, watching කියන්නේ බැලීම කියන gerund එක. නැත්තම් බැලීම කියන නාම පදේ. හරි. දැන් ඔය දෙක කොහොමද තියාගෙන අපි ආයෙමු අපේ ස්ට්‍රක්චර්ස් වලට. මෙතන තියෙනවා මම කැමති කරන්නට මේ ක්‍රියාව. ඒක අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලින් කියන්නේ I like to දාලා තමයි verb එක අපි ගන්න. ඒ කියන්නේ මේ ක්‍රියාව කරන්නට කැමති. හරිද? මෙතනදී I like verbing. දැන් ඔයාලා දන්නවා verbing කියන්නේ මොකද්ද? gerund එකක්. ඒ කියන්නේ අර ඒ ක්‍රියාව කිරීමට, කෑමට, බීමට, යෑමට අන්නේ අදහස් තමයි එතන එන්නේ. එතකොට අපිට තේරුම ගන්න පුළුවන් මම කැමති නැත්නම් ආසයි කියලාත් අපිට ගන්න පුළුවන්. මම කැමති ආසයි කිරීමට මේ ක්‍රියාව. හරිද? හැබැයි මෙතන මම කැමති කරන්නට මේ ක්‍රියාව. මෙතන මම කැමති නැත්නම් ආසයි කිරීමට මේ ක්‍රියාව. ඔහොම තමයි මේකේ සරලවම තේරුම එන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මේකේ තව තේරුමක් තියෙනවා ළමයි. මේකේ නැති මේකේ තියෙන තව තේරුමක් තියෙනවා. මම සතුටක් ලබනවා මේ ක්‍රියාව කිරීමෙන්. හරි. ඒ කියන්නේ ඔයා කොහේ හරි මෙන්න මේ ස්ට්‍රක්චර් එකෙන් මොන හරි සෙන්ටෙන්ස් එකක් දැක්කොත් ඒ කියන්නේ I like verb එක ing ස්වරූපෙන් තියලා දැක්කොත් එතන අදහස් වෙනවා ගොඩක් වෙලාවට මම සතුටක් ලබනවා මේ ක්‍රියාව කිරීමෙන්. නැත්තම් මම කැමති ආසයි කිරීමට මේ ක්‍රියාව. නැතුව ළමයි මෙන්න මෙහෙම නෙමෙයි. මම කැමති කරන්නට මේ ක්‍රියාව නෙමෙයි. දැන් මම හිතනවා ඕකේ සරලවම තේරෙනවා ඇති කියලා. තව දෙයක් කියන්නම් මම ළමයි. අපි සාමාන්‍යයෙන් මේ I like to කියන එකත් එක්ක verb එක අපි use කරන්නේ habits, routines කියන ඒවත් එක්ක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් කරන දේවල්, routine එකක් ඇතුලේ කරන දේවල්, ඒවට තමයි අපි මෙන්න මේ I like to verb එක අපි use කරන්නේ. හැබැයි I like verbing අපි use කරන්නේ සාමාන්‍යයෙන්
enjoyment feelings ගැන කියන්නේ. ඒ කියන්නේ ළමයි සාමාන්‍ය රසවින්දනයක් ගැන කතා කරද්දි නැත්නම් feeling එකක් ගැන, ඒ කියන්නේ හැඟීමක් ගැන කතා කරද්දී තමයි අපි මෙන්න මේ I like සමග verb ing ස්වරූපයෙන් එකතු කරන්නේ. දැන් ගොඩක් අය හිතන් ඉන්නවා මේ I like to verb කිව්වත් එකයි I like verbing කිව්වත් එකයි කියලා. නෑ, ඒකේ පොඩි වෙනසක් තියෙනවා. මෙතන මේ I like to verb කියන්නේ මම කැමති කරන්නට මේ ක්‍රියාව. හැබැයි I like verbing කියන්නේ මම කැමති ආසයි කිරීමට මේ ක්‍රියාව. හැබැයි මම සතුටක් ලබනවා මේ ක්‍රියාව කිරීමෙන් කියන අදහස ඒකේ සැඟවිලා තියෙනවා. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් කැමැත්තෙන් කරන දේවල්, ඔයා රසවින්දනයක් ලබන්න කරන දේවල්, ඒ වගේ දෙයක් නම් ඔයා අර්ථවත් කරන්නේ ඔයාට මේ I like verbing නැත්නම් I like verb ing ස්වරූපේ යූස් කරන්න පුළුවන්. හරි, අපි දැන් උදාහරණ කිහිපයක් බලමු. එතකොට ඔයාලට හොඳටම තේරෙයි. බලන්න ඉස්සලාම තියෙනවා I like to read in the morning. right, මෙතන මේ කියන්නේ habit එකක් නැත්නම් routine එකක් වගේ දෙයක් තමයි මේ කියන්නේ. මම කැමති කියවන්නට උදේට. ඒක නිකන් සාමාන්‍යයෙන් ඔයා කරන දෙයක් වගේ. හරිද? I like to read in the morning. ඒ කියන්නේ මම කැමති කියවන්නට උදේට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා කැමති උදේට කියවන්න කියලා තමයි කියන්නේ. I like to read in the morning. හැබැයි මෙතන බලන්න I like reading in the morning කියලා තියෙනවා. මේකෙදී ඔය කියන්නේ මම කැමති කියවීමට උදේට. ඒ කියන්නේ අර කියවීම කියන ක්‍රියාව කරන්න කැමති ඔයා උදේට කියලා. ඒ කියන්නේ මම සතුටක් ලබනවා කියවීමෙන් උදේට. ඕක තමයි මේකේ සංගවිච්ච අර්ථය. නැතුව මම කැමති කියවන්නට උදේට කියන තේරුමම නෙමෙයි මේකේ තියෙන්නේ. මෙන්න මේ reading කියන ක්‍රියාව කිරීමට ඔයා කැමති උදේට කියලා. එතන ඔයාගේ රසවින්දනයක් ගැන කියන්නේ. ඒ කියන්නේ ඔයා කියවනවා කියන ක්‍රියාව රසවින්දනයක් විදිහට තමයි එතනදී ඔයා කතා කරන්නේ. හරිද? ඒ හින්දා තමයි අපි කියන්නේ I like reading. මම කැමති කියවීමට in the morning උදේට. ඒකේ සංගවිච්ච අර්ථයක් තියෙනවා. මම සතුටක් ලබනවා කියවීමෙන් උදේට. හරි, මේක මම මේ සරලවම කියන්නේ. මේක මීටරා ලොකු පාඩමක්. එහෙම ඉගෙන ගන්න කැමති නම් මට මැසේජ් එකක් දාන්න. අපේ තියෙන ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟ උදාහරණයක් බලමු. I like to watch films at night. ඒ කියන්නේ මම කැමති බලන්නට චිත්‍රපට රැයට. හරි, ඒ කියන්නේ I like to watch. ඒ කියන්නේ මම කැමති බලන්නට films චිත්‍රපට at night රැයට. හරි, මෙතන තියෙනවා I like watching films at night කියලා. මේකේ තේරුම වෙන්නේ මම කැමති බැලීමට චිත්‍රපට රැයට. හැබැයි මේකේ සංගවිච්ච අර්ථයක් තියෙනවා. මම සතුටක් ලබනවා බැලීමෙන් චිත්‍රපට රැයට කියලා. ඒ කියන්නේ මෙන්න මේ watching films, ඒ කියන්නේ films බැලීම කියන ක්‍රියාවෙන් ඔයා සතුටක් ලබනවා කියලා තමයි ඔයා කියන්නේ. හරිද? එහෙනම් සරලවම අපිට තේරුම් ගන්න පුළුවන් මේ I like to එක verb එක යෙදුවොත් ඒකෙදි සාමාන්‍යයෙන් habit එකක්, routine එක නැත්නම් ඔයා එදිනදා ජීවිතේ සාමාන්‍යයෙන් කරන්නට කැමති දෙයක් තමයි ඔයා මේ කියන්නේ. හැබැයි මෙතනදී පොඩ්ඩක් වෙනස් වෙනවා. I like verb එක ing ස්වරූපෙන් ඔයා use කරොත් එනවා යම්කිසි ක්‍රියාවක් කරන්න කැමති. හැබැයි ඒකෙන් ඔයා සතුටකුත් ලබනවා. ඒ සතුටක් ලබන ඒ ක්‍රියාව ගැන කතා කරන්න තමයි අපි I like එක verb එක ing ස්වරූපේ භාවිතා කරන්නේ. මේකේ දැන් පොඩි difference එකක් තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඒක ඔයාලට සරලව තේරෙන්නේ නැති. මේ ලොකු පාඩම මම සරලව පැහැදිලි කරේ. ඔයාලා මේක මුලින් ඉඳලා මේ ජරන් කියන්නේ මොනවද ඒවා හැදුනේ කොහොමද? හරිද? ඒතකොට තව මේකේ කොටසක් තියෙනවා මේ verb එක ing වුණාම අපි ඒක be verb එකක් එක්ක එකතු කරොත්, ඒ කියන්නේ am, is, are, was, were ඒ වගේ දේවල් එක්ක එකතු කරොත් ඒ ක්‍රියාව වෙමින් පවතිනවා කියලා අර්ථවත් වෙනවා. ඒ වගේ කාරණා ගොඩාක් තියෙනවා මේකේ. හරිද? මේ මම එක පාර්ට් එකක් විතර ඉගෙනන්නේ ජරන් එකක් වෙන විදිය. verbs වල ගොඩක් කාරණා තියෙනවා ඉගෙන ගන්න. ඉතින් එහෙම ඉගෙන ගන්න කැමති නම් අපේ කෝස් එකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. සම්බන්ධ වෙලා ඉංග්‍රීසි මුලින් ඉඳලා ඉගෙන ගන්නත් පුළුවන්. මේ වගේ තවත් වැදගත් පාඩම් බලන්න කැමති නම් follow for more.